ඔන්න අද ජර්නිවිත් රවීන් ඇවිල්ලා ඉන්නේ සොයවුන් තියෙන රජමාලිගාවක් පෙන්වන්න. මේක 1794 තමයි හදලා තියෙන්නේ රජතුමාගේ නම ජින්ජෝන් කියන. ඉතින් මේකේ තව විශේෂත්වයක් වෙන්නේ මේ මාලිගාව අපේ ලංකාවේ මිනිස්සු දන්නවා. මේකේ තමයි ඔය දිරිය දියණියෝ සුජාත දියණියෝ කියන කොරියන් ඩ්‍රාමා එහෙම ෂූට් කරලා තියෙන්නේ. චංගුමී එහෙම දන්නව ඇතිනේ. එයාගේ මේ නාට්‍ය එහෙම ෂූට් කරලා තියෙන්නේ මේකේ. එහෙනම් ජර්නිවිත් රවීන් එක්ක යමු මේ මාලිගාව සහ මේකේ බලකොටුව බලන්න. එහෙනම් රැඳිලා ඉන්න ජර්නිවිත් රවීන් එක්ක අපි යමු ඉස්සරහට. යමු අපි මේකේ මේ දිගේ බලකොටුවේ උඩින් යන්න පුළුවන්. නැගලිවරලා අපේ නිකන් මේ ගාලු කොටුව මට මතක් වෙනවා මේකට ආවට පස්සේ. ඔයගලන්ට තේරෙයි ඒක මේ බලකොටුවේ දිගේ උඩින් යන්න පුළුවන්. ගාල්ල කොටුවට ගියාමත් මේ වගේනේ අර ගාලු කොටුව වටේට බැම්මක් තියෙනවා. ඒකේ වටේ යන්න එහෙම පුළුවන්. හරියටම නිකන් එහෙම ෆීලින් එකක් ආවේ මට මේ ටික දැක්කට පස්සේ. එහෙනම් අපි යමුකෝ ඉස්සරහට. හරි. මේ ආකාරයට තමයි ඉතින් බලකොටුවට නැග්ගහම පාර එහෙම පේන්නේ. ඔයාලන්ට පේනවා ඇති. මේ ඔක්කොම ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බලකොටුවේ උඩ මෙහෙම තමයි තියෙන්නේ ඉස්සරහ ඇවිදින්න පුළුවන්. ඒක තියෙන්නේ නෑ. ඉතින් මේකේ මේ ඇවිදගෙන යන ගමන් හිතෙන්නෙම එන ෆීලින් එකම තමයි ගාලු කොටුවේ ෆීලින් එක. අපේ ලංකාවේ. අපි යමු ඉතින් මේ දිගට. මේකේ මේ මැද්දේ තමයි මාලිගාවල් ටික තියෙන්නේ අර ඩ්‍රාමා ටික හදපු. අපි ඔයගලන්ට මුලින්ම මේකේ පොඩ්ඩක් වටේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. පොඩ්ඩක් අපි හවස් වෙලා ඇවිල්ලා තියෙන්නේ. කලර් ටෝන් එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේකේ මේ ඔයගලන්ට පේනවා ඇති හරි ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේකේ බලන්න යනවා එනවා. මේ මාලිගාව මේ හරියටම මේ කියන්නේ මේක මැද්දේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ රෙස්ටෝරන්ට් ඒ වගේ දේවල් තමයි මිනිස්සුන්ට කන්න බොන්න එහෙම දැන් හදලා මේක නිකන් අර සංචාරකයන්ට හිත
දිනා ගන්න වගේ තමයි මේ ඔක්කොම හදලා තියෙන්නේ. කියන්නේ එන මිනිසුන් මේකට ආකර්ෂණය කරගන්න ඒගොල්ලෝ විවිධ දේවල් මේකේ තියෙනවා මේ හදලා. දැන් නම් ඉතින් මේවා මේ හරියට ජනාකීර්ණ වෙලා තියෙන. මේ දවස්වල නම් මම හිතන්නේ මේ බිල්ඩින් නැතුව ඇති දාගෙන ඉවරලා. මේවා ඉතින් ඔක්කොම හදලා තියෙන්නේ මේ ලී තමයි තාමත් ඒ පාවිච්චි කරපු ලී තියෙනවා. මේක 1950 ගණන් වල මොකක් හරි යුද්ධමය ප්‍රශ්නයක් හින්දා මේ ඩැමේජ් වෙලා කියන්නේ විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ ආයි මේගොල්ලෝ ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා ඊට පස්සේ. එහෙම වුණයි කියලා ඉතින් ලොකුවටම මේ පේන්නේ නැහැ වෙනසක් වෙලා කියලා. හැබැයි හරි ලස්සනට තියෙනවා. මේ පේනවා ඇති මේ ඔක්කොම රෙස්ටුරන්ට් එහෙම තියෙන්නේ. සංචාරකයෝ ඇවිල්ලා මාර ඕගොල්ලන්ට කිව්වේ අපේ ගහල්ල වගේ කියලා ඒකයි. අපි ගාලු කොටුවට ගියාමත් මේ වගේනේ. ගාලු කොටුවේ හිම නැහැ. ඔයගොල්ලෝ ඒක දන්නේ නැති මේ සීතලේ අද මම හිතන්නේ සෙල්සියස් අංශක ඍණ 7ක් වගේ තියෙන්නේ. ඒකේ තමයි මේ ඇවිදින්නේ. ඒත් ඉතින් මිනිස්සු වෙනවා සංචාරකයෝ වෙනවා බලන්න. බලලා යනවා එක එක රටවල් වල කට්ටිය එනවා. ඒ හරි ලස්සනයි. අන්න අර පේන අර කන්දේ පේන්නේ මාලිගාව. අන්න ඒ වල තමයි ඔය ගොඩක් දේවල් මේ ෂූටින් කරලා එහෙම තිබ්බේ. ඒක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි යනවා එතනට. කරුවර වැටෙන්න ඉස්සෙල්ලා. ඒ වුණත් යනවා මේ ඒකට තමයි අපි යන්න try එකක් දෙන්නේ. බලමු කොහොමද කියලා. පේනවනේ ළමයි සෙල්ලම් කරනවා හිම වැටිලා ඈ. පේනවා ඇති මේකේ ලස්සන. දැන් හැබැයි මේ ඉර බැහැගෙන යන වෙලාවේ හරිම ලස්සනක් තියෙනවා මේ මාලිගාවේ මේවත් එක්ක. අපි දැන් තමයි ඔය මේ අර හරියට යන්නේ. ඒ හරි ලස්සනයි ඉතින්. 얘는 잡아야 돼. 저번에도 그거 떨어질 거잖아. මේ හැම එකක්ම කියන්නේ රාජමාලිගාවේ ආරක්ෂාවට තමයි මේ අදලා තියෙන පේන ඇති. මං හිතන්නේ දවස්වල ඉතින් ආරක්ෂකයෝ මේ වල ඉන්නේ නැති මේ විවිධ දේවල් වලට. මේ ටවුන් එක මේ එහා පැත්තේ හැබැයි මේගොල්ලන්ගේ දැන් මෙච්චර දියුණු වෙලත් මේගොල්ලෝ ඒවා එහෙමම ආරක්ෂා කරනවා. ටවුන් එහෙම පැත්තකින් තියෙනවා ආයි මේවා මේ පැත්තෙන් තියෙනවා. මේ වලට අතවත් තියන්නේ ඒ ලස්සන්ට ඒවා මේන්ටේන් කරනවා. ඉතින් මේ එන සංචාරකයන්ට බලන්න පේනවා ඉතින්. එහෙනම් අපි යමු ඉස්සරහට. ඔළුව හැදින්. හිම වැටිලා තියෙන්නේ දැන් මේ මිනිස්සු ඇවිදලා හිම තැලිලා තියෙන්නේ. මේ හරි පරිස්සමෙන් යන්න ඕනේ ලිස්සනවා. ඉස්සලා ඉවර වෙලා වැටුනොත් ආයි නැගිටින්න වෙන්නේ නැහැ ඉතින්. හිමේ
ඉතින් මේ තැන තැන නැරමුම් ස්ථාන හදලා තියෙනවා. අත් ලස්සනයි ඉතින්. මේ ඔයගලන්ට පේනවා ඇති. ඒවලට ඕන යන්නත් පුළුවන්. සපත්තු එහෙම ගලවලා තමයි යන්න තියෙන්නේ. ඒගොල්ලෝ හැම එකක්ම හරියට ආරක්ෂා කරනවා. ඒකත් එක්ක. මේවා සම්පූර්ණ ලී කඳන්. අපේ නිකන් ඇම්බැක්කේ දේවාලයට ගියාමත් මේ වගේ තමයි මම හිතන්නේ ලී වලින් තමයි ඇම්බැක්කේ සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. ඒ වගේ ඉතින් මේගොල්ලොත් ගොඩක් දේවල් හදලා තියෙන්නේ ලී පාවිච්චි කරලා. ඒවා ඉතින් තාමත් ඒගොල්ලෝ ආරක්ෂා කරගෙන තියෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. 너네 자꾸 비밀 만들지 말라고. 너가 여기서 මේ කට්ටියව දැන් හිටියද ඔයා එනකොට? දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඔර ගෑල් ළමයි ටිකක් හිටියා අවුරුදු මම හිතන්නේ 15ක් 13ක විතර කට්ටිය. කාත් කවුරුවත් නැහැ කියන්නේ කවුරු වැඩි හිටියෝ නැතුව එන්නේ. ඒ තරම් ආරක්ෂාවක් තියෙනවා මේ රටේ. කාටවත් කරදරයක් නැහැ. අපේ රටේ එහෙම යන්න පුළුවන්ද නේ? මං හිතන්නේ තාම ඒ මට්ටමට ඇදිලා ඇති කියලා. ලංකාවේ. එන මේ රටවල් වල වැඩි ආරක්ෂාවක් තියෙනවා. කාටවත් කරදරයක් කරන්න බෑ එහෙම. ළමයිගේ නිදහස තියෙනවා. ඒ වගේම ආරක්ෂාවක් තියෙනවා. දැන් අපි කන්දේ කමට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. පේනවා ඇති වටේ හරිම ලස්සනයි. කඳු පන්තිය තියෙන්නේ. හිම වැටිලා ඒකත් එක්ක අර පැත්තෙන් සම්පූර්ණයෙන්ම ටවුන් එක ඔයගලන්ට පේනවා. හරි. පේනවා. එන අපි එහෙනම් අපි උඩට යමු. උඩට ගිහිල්ලා බලමු කොහොමද කියලා. සිරිපාදේ නගිනවා. සිරිපාද නගිනවා වගේ. පතනයත් එක්ක මම හිතන්නේ මේ ගස් එහෙම වැටලා තියෙන්නේ. ඒක තාම කපලා අයින් කරලත් නැහැ. Udah. Enak? Better datang.
මෙන්න මෙහෙම තමයි මුදුනට ඇක්කාම තියෙන්නේ. ඔයාලට පේනවා ඇති පල්ලෙහා තියෙන සම්පූර්ණයෙන්ම ගෙවල් එපාර්ට්මන්ට් නගරේ දැන් සම්පූර්ණ නගරේ පේනවනේ බිල්ඩින් සෑහෙන පිරිලා ඉර බහිනවා හරිම ලස්සනයි නම තමයි ඉතින් තම ගොඩනැගිලි ටිකක් තමයි තියෙන්නේ පේනවා ඇතිනේ කොරියාවේ හැටි Nghe tả gì đấy. ගාන්ටාරයක් තියෙනවා බලන්න මේගොල්ලන්ගේ මාලිගාවේ මොකක් හරි කලබලයක් වුණාම මේ තියෙන්නේ මේකෙන් තමයි රාජ පුරුෂයන්ට සංඥා නිකුත් කරන්නේ මේක ගහලා තමයි හදිසියක් වුණා අපි බලමු එහෙනම් ගාන්ටාරෙත් අල්ලලා තනිකර තඹ හරි පිත්තල හරි වගේ තමයි ඒකෙත් ලස්සනට කැටයම් තියෙනවා කැටයන් එහෙම කරලා තියෙන්නේ මේකෙන් තමයි ඉතින් ගහන්නේ යන්නේ විතරයිනුත් එකක් ගහලා බලන්නද ගහන්න බෑ ලොක් කරලා තියෙන්නේ පේනවන්නේ ලොකු සද්දයක් එනවා ඇති ගැහුවාම මේ හැමතැනම කැමරා සයි කරලා තියෙන්නේ ආරක්ෂකයෝ නෑ අපේ රටේ වගේ අරක කරන්න එපා මේක කරන්න එපා කියන්න හැබැයි කැමරාස් තියෙනවා කවුරුත් ඒකින්ද මුත් කරන්නෙත් නෑ විනීතව හැසිරෙන්න කියන්න කවුරුත් නෑ මුකුත් කරන්න කියන්න එපා කියන කවුරුත් නෑ
ඔක්කොම හැබැයි නීතිය දන්නවා. නීති තියෙනවා හොඳට. දැන් අපේ රටේ පාක්කයකට ගියා නම් නේද? අරෙන් එයි මෙහෙන් එයි කපල්ස් වලට ඉන්න දෙන්නේ නැහැ. අරව කරනවා මේවා කරනවා. මෙහෙ මොකුත් නැහැ. හැබැයි ආරක්ෂාවත් දැන් මං අර ඉස්සෙල්ලා පෙන්නුවේ ගෑල් ළමයි ටිකක් එනවා. අවුරුදු 12 13 ගෑල් ළමයි තනියෙන් එන්නේ. අපේ රටේ යවන්න පුළුවන්ද නේ? ඒ තැනට තමයි රට හැදෙන්න ඕන. බලමු ඉස්සරහට නේ හැදෙයිද කියලා. හිමේ යනකොට යන්න හොඳම තැන තමයි අලුතෙන් හිම වැටිච්ච තැන් වලින්. තැලිච්ච තැන් වලින් ගියොත් ලිස්සනවා. අලුත් තැන් වල ලිස්සන්නේ. ඔයගොල්ලෝ හිමේ යනවා නම් ඒ වගේ තැන් වලින් යන්න. මෙන්න මේකේ තමයි ඔය කියන නාට්‍ය එහෙම නිර්මාණය කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ වල තමයි රාජමාලිකාවල සීන්ස් එහෙම අරන් සීන් ටික අරන් තියෙන්නේ. පේනවනේ. දැන් අපි එතනට ගිහිල්ලා බලමු නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔය කියන මාලිගාවල් ඒ හදලා තියෙන තැන් වල තමයි එතන ඔය නාට්‍ය ටික ෂූට් කරලා තියෙන්නේ. අපි යන්කෝ බලන්න. පේනවද? මෙන්න මේවා තමයි මේ ඇත්තම ෂූට් කරලා තියෙන තැන්. මේව ඇතුලේ තියෙනවා පොඩි පොඩි මාලිගාවල්. ඒව ඇතුලේ තමයි ඔය කේ ඩ්‍රාමා වල ගොඩක් කතා හැදිලා තියෙන්නේ. අපි යන්කෝ ඉස්සරහට බලන්න. අපි අර උඩ ගියේ අන්න ඕක ෂූට් එක. අන්න පේනවා ඉතින් කහ පාටට පොඩියට මේ ඒක උඩ තමයි අපි හිටියේ. දැන් මෙන්න මෙතනට තමයි ආයේ මේකේ ඇතුලේ තමයි ඔය මේ ඒ ඩ්‍රාමා වල ඔක්කොම ෂූට් කරන මාලිගාවල් ටික. ඒ කියන්නේ ඔය චංගුමි ඒ ඔක්කොම තියෙන තැන් තියෙන්නේ. මේක තමයි තැන. ඔයගොල්ලන් එක්කන් මේකේ ඇතුලේ තමයි අර මාලිගාවල් ටික තියෙන්නේ. ඉතින් වැඩේ කියන්නේ අපි එන වෙලාවේ මේක වහලා 6න් පස්සේ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. මේ අපි බලමු ඉතින් පුළුවන් වෙන වෙලාවක හරි ඒ ටික බිල්ඩින් ටික පෙන්වන්න තිබුණා. අර වටෙන් පෙන්නුවේ ඔයගොල්ලන්ට. එනවා ඇතිනේ. ඉතින් මේගොල්ලෝගේ විශේෂත්වය මේගොල්ලෝ සල්ලි හොයනවා. ඒ ඩ්‍රාමා වලින් මේගොල්ලන්ගේ ආර්ථිකයට ලොකු දායකත්වයක් හම්බ වෙනවා. ඒ දායකත්වය ඇතුලේ මුළු ලෝකෙම බලනවා. ඒක ඇතුලේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලෝ ලෝකෙට ගෙනියනවා. ඒ ඩ්‍රාමා හරහා ඒ සංස්කෘතිය හරහා ගෙනියන දේවලුත් ඇත්තටම මාර වටිනවා. අපි මේ රටවල් වල ඇවිල්ලා අපේ මිනිස්සු වැඩ කරනවා වගේම ඒව බලලා අපේ සංස්කෘතියේ ඉන්න මිනිස්සු මේගොල්ලන්ගේ කෑම වලට හුරු වෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් වලට හුරු වෙනවා. රාමයන් ඕගොල්ලෝ ලංකාවේ ඉන්න හැමෝම දන්නවා ඇති රාමයන් නේ. අන්න ඒ වගේ දැන් මේගොල්ලෝ ඒ පැත්තෙනුත් මාකටිං එකක් කරනවා. මේ මාකටිං එක හරහා අපි හම්බ කරන සල්ලි වක්‍රාකාරව මෙහෙට එනවා. තව ඒවත් තියෙනවා. ඒව හරහත් එනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔන්න ඔහොමයි තියෙන එක කියන්නේ. මේගොල්ලන් K-pop සින්දු ඊට පස්සේ කොස්මැටික් පර්ෆියුම් ඒ වගේ දේවල් හරහා කොරියාවට සෑහෙන්න සල්ලි ගලාගෙන යනවා වක්‍රාකාරව. අපේ මිනිස්සු හරහත් එහෙම වෙනවා. ඉතින් හරි ලස්සනයි. ඔයාලට බලන්න පුළුවන්.
ඒකත් හොඳයි මේ ලයි මේවා ඇතුළේ තමයි ඇත්තටම මේ ඔය ඔක්කොම ඩ්‍රාමා ගොල දන්න කවුරුත් දන්න චංගුමි එහෙම නාට්‍ය හැදිලා තියෙන බලන්නකෝ ඔයගලන්ට මේ බිල්ඩින් එහෙම මතකද කියලා මේ තියෙන්නේ මේ ඒරියා එකේ තියෙන ඔය මාලිගාවල තමයි ඇත්තටම මේ ෂූට් කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ලස්සනට ඔය ලයිට් එහෙම දාලා. මම ක්ලෝස් ටිකක් ගත්තා. ඒකත් පෙන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ මට හිතුනේ දැන් මේ වගේ දැන් මේකේ ඇවිල්ලා මේගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ පෞරාණික දේ මාකට් කරන හැටි. නේ ගාල්ලේ කාලු කොටුවේ අපේ නිකන් ඇවිදලා බලලා යනවා මිසක් එහෙම දේවල් මං හිතන්නේ නැහැනේ. ඔය ලයිසියම් එක මේ තියෙනවා ඊට පස්සේ ඔය පුස්තකාලයේ මේවා ටික විතරයිනේ තියෙන්නේ. ඒකත් එක්ක ඉතින් ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ දේවල් සංස්කෘතිය මාකට් කරන විදිහ හරි ලස්සනයි. ඒකට මිනිස්සු එනවා ඇදිලා සංචාරකයෝ ඇවිල්ලා සෑහෙන විදිහට බලනවා. ඒ රටෙත් ඉතින් කරන්න පුළුවන් නම් හොඳ අයිඩියා එකක්. ඔය ගාලු කොටුවේ තියෙන දේවල් හරියට ඕගනයිස් කරලා කරන්න පුළුවන්. අපි යමු මේ රාත්‍රිය කියන්නේ හරි සුන්දරයි. මේ ලයිට් එක ලයිට් දාලා හරි ලස්සනට තියෙනවා. මේගොල්ලෝ ඒ රාත්‍රියේනුත් වැඩක් ගන්නවා. මේ සීතලේ මිනිස්සු එනවා මේව බලන්න. අන්න ඒකයි වැදගත් වෙන්නේ. හරි ලස්සන හින්දා. එහෙනම් අපි මෙතනින් ආයේ ඉස්සරහට යමු. ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා ඉන්න. ඔන්න එහෙනම් අදට ජර්නි විත් රවීන් නවතිනවා. ඔයගොල්ලන්ට දකුණු කොරියාවේ මේ වගේ ලස්සන තැන් බලන්න ඕන නම් Facebook එකේ නම් follow කරලා තියාගන්න. YouTube එකේ නම් subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. එහෙනම් හැමදෙනාටම ජය වේවා.